බිත්තර ඔම්ලට්, අල කිරි හොදි එක්ක කිරට පතෝල හදලා. පතෝල එක නම් අද කළු වුණා. ඇත්තටම කොළ පාට තියෙද්දි හොයාගන්න බැරි වුණා. හැබැයි ඉතින් රසයේ කියන්න බැරුණානේ. අල කිරි හොද්දට මාළු මිරිස් කෑල්ලකුත් දාගත්තා. දවල් ඉතුරු වෙච්ච මාළු හොදි ටිකකුත් තිබ්බා. ඒ ටිකත් කලවම් කරගත්තා. හරිම රසයි. එහෙනම් එන්නකෝ මාත් එක්ක රෑට කන්න. මම ගොඩක් දවසට රෑට බිත්තර ඔම්ලට් එකක් එක්ක ඉලවුරු ජාතියක් තමයි කන්නේ. ඒ විදිහටත් රහයි ඉතින්. රෑට උයන්නත් ටිකක් කම්මැලි නේද? මට නම් පොඩි දෙනා නිදාගත්තට පස්සේ රෑට උයන්න කුස්සියට යනවා කියන්නේ හරිම එපා වෙන වැඩක්. ඒක නිසා ඉතින් මොනවා හරි සරල ඉක්මනට හදාගන්න පුළුවන් දෙයක් තමයි රෑට මං කන්නේ. ඒකට ඉතින් දවල් ඉතුරු වෙච්ච හොදි මොනවා හරි තියෙනවා නම් ඒවත් එකතු කරගන්නවා. අද තියෙන මාළු හොදි, අල හොදි දවල් ඒවා. පතෝල එක විතරයි හරියට මං හැදුවේ රෑට. මේ තියෙන හාල හරිම රසයි.